දැන් මේ LPL එකට සූදානම් කියලා දැනගන්න තියෙනවා මේ කොහොමද වැඩේ වෙන්නේ? ඔව් අපි LPL එක ජූනි 28 වෙනිදා තමයි දැනට මට මතක හැටියට දින තීරණය කරලා තියෙන්නේ. කණ්ඩායම් 5ක් සහභාගී වෙනවා. අපි බලාපොරොත්තු වෙනවා මේ සැරේ හොඳ තරඟාවලියක් ඉදිරිපත් කරන්න. මොකද අපිට අපේ රටේ LPL එක ඉතා ඉහළ මට්ටමකට ගෙනාවොත් මම හිතන්නේ අර IPL වගේම අපිට පුළුවන් හොඳ ඉදිරියට තරඟ ජාත්‍යන්තර තරඟයක් බවට මේක ජාත්‍යන්තර ප්‍රචාරය වන ජාත්‍යන්තරයේ උනන්දු වන තරඟාවලියක් බවට පත් කර ගන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. දැන් මේ අපි දැක්ක ට්‍රේනින් කමිටුව වෙනස් කරන්න ඔබතුමාලා තීරණය කරන් තියෙනවා කියලා. හැබැයි ප්‍රමෝද වික්‍රමසිංහ මහත්තයත් චෝදනා කරලා තිබ්බා ඔහුව දැනුවත් කරේ නැහැ කියලා. මොකද උනේ අතර? ඔය ට්‍රේනින් කමිටුව මෙහෙමයි අපේ අලුතින් අර අපි පත් කරපු ක්‍රිකට් ට්‍රාන්ස්ෆෝමේෂන් කමිටි එක තීරණය කරලා තියෙනවා තේරීම් කමිටුව වෙනස් කරන්න ඕන කියලා. මොකද අපි ඒවට ඍජුව මැදිහත් වෙන්නේ නැහැ මම අමාත්‍යවරයා විදිහට. මොකද අපි කමිටුවක් පත් කරන්නේ ඒකට. ඒතර මේ කමිටුව තමයි මෙතනින් එහාට ලංකාවේ ක්‍රිකට් වල සියලු දේ තීරණය කරන්නේ. ඒගොල්ලෝ තීරණය කරලා තිබ්බා තේරීම් කමිටුව වෙනස් වෙන්න ඕන කියලා. ඒ අනුව අදාළ නීතිමය ක්‍රමවේදයට අනුව තේරීම් කමිටුව වෙනස් කරලා තියෙනවා. මම හිතන්නේ ඒකේ අපිට ගැටලුවක් වෙන්නේ නැහැ. කොහොමද මේ පාරත් අර මේ පෞගේ දවස්වල වෙච්ච වගේ විපර්යාසයක් වෙයිද එතකොට අලුත් තේරීම් කමිටුවට? නෑ එහෙම විපර්යාසයක් කියන්නේ මේ තේරීම් කමිටුව ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ හොඳ දක්ෂ ක්‍රීඩකයෝ ඒ තරඟාවලි වලට තෝරගන්න විශේෂයෙන්ම තේරීම් කමිටුවක වගකීම තමයි ඒ අදාළ ක්‍රීඩකයන් අදාළ තරඟාවලි වලට සුදුසුම අය තෝර ගැනීම කිසිම ෆේවරේෂන් එකක් නැතුව. ඉතින් මේ තේරීම් කමිටුවෙනුත් අපි බලාපොරොත්තු වෙන්නේ එවැනි ක්‍රියාවලියක්. බලමු කොහොමද ඉදිරි තරඟවලට ක්‍රීඩකයන් තෝරන්නේ කියන එක. ප්‍රමෝද මහත්තයාට උත්තරයක් යවනවාද මොකද වෙන්නේ? යවුවද එතුමා ඉවත්? ප්‍රමෝද මහත්තයාට අපි කතා කරා. මම පෞද්ගලිකවත් ප්‍රමෝද මහත්තයාට කතා කරා. අපි එතුමාට ගැටලුවක් තියෙනවා. අපි ඒ වෙනුවෙන් මැදිහත් වෙනවා. මම හිතන්නේ එහෙම විශාල ගැටලුවක් ඇති වෙන්න විදියක් නැහැ. ට්‍රාන්ස්ෆෝමේෂන් කමිටි එකට අවශ්‍ය නම් තේරීම් කමිටුව වෙනස් කරන්න අපි ඒක කරන්න ඕනේ. ඒක මට බලපෑම් කරන්න බෑ. මෙයා තියාගන්න, මෙයා එපා, මෙයා ගන්න කියලා. ඒක ඒගොල්ලෝගේ වැඩේ. අවුරුදු 2ක කාල සීමාවක් තියෙනනේ. එතකොට ඇයි මේ එකපාරට මේ හදිසි තීරණයකට ගියාද? නෑ අවුරුදු 2ක ඒකේ උපරිම කාලය තමයි අවුරුදු 2ක් කියන එක. නමුත් ඒ තේරීම් කමිටුවට අවශ්‍ය වෙලාවක ඕන නම් වෙනස් කරගන්න පුළුවන්. ඒක නිශ්චිතවම හරියටම අවුරුදු 2ක කොන්ට්‍රැක්ට් එකක් වගේ එකක් නෙවෙයි. ඊට කලිනුත් අඩු කාලවලදී තේරීම් කමිටුවල සමාජිකව වෙනස් වෙලා තියෙනවා. දැන් මේ ඩොලර් නැහැයි කියලා විපක්ෂයෙන් චෝදනා කරනවා. ඩොලර් සංචිතව නැහැයි කියලා. ඇත්තටම මේ රට ප්‍රශ්නයක දින්නේ මොකද තත්ත්වය? නෑ අපි මේක දිගටම කතා කරා. මම පෙරේදත් මේක පාර්ලිමේන්තුවේ කිව්වා. රටක ආර්ථික අර්බුදයක් කියන්නේ එකක්, විනිමය අර්බුදයක් කියන්නේ තව එකක්. විනිමය අර්බුද ගණනාවක් ඇති වුණාම තමයි රටක ආර්ථික අර්බුදයක් බවට පත් වෙන්නේ. නමුත් අපේ රටේ විනිමය අර්බුදයක් තියෙන එක හැමෝම දන්නවා. ලෝක වෙළඳපොලේ ඇති වෙලා තියෙන තත්ත්වයක් එක්ක යුදමය තත්ත්වයක් තියෙනවා. ඒක අපේ රටේ විතරක් නෙමෙයි ඉන්දියාවට අනිත් රටවල් වලටත් බලපානවා. ඒක ඇතුලේ තමයි අපිට ජනවාරි වල පෙබරවාරි වල ඉඳලා මේ වෙනකොට 5 ගුණයකින් අපේ කනිජ තෙල් ආනයනයේ වියදම ඉහළ ගිහින් තියෙනවා. ඉතින් ඒකත් එක්ක අපිට කෙටි කාලීන ඩොලර් අර්බුදයක් පැන නැගුණා. නමුත් ඒක අපි සමනය කරගෙන තියෙනවා. මොකද ඩොලරයට අනුපාතය තීරණය වෙන්නේ ඩොලර් එකට තියෙන ඉල්ලුම සැපයුමත් එක්ක. ඉතින් මේක කොහොමත් මේ වගේ අවස්ථාවල් වල වෙනස් වෙන්න පුළුවන්. ඒවා විශාල අර්බුද විදියට මතුවෙන්න නොදෙන එක තමයි ආණ්ඩුවේ වගකීම. අපි ඒ වෙනුවෙන් කටයුතු කරමින් තියෙනවා. ඊයේ ඩොලර් එක අඩු වෙලා තියෙනවා. අපි ඉදිරියේදී මේක කළමනාකරණය කරනවා. දැන් සුනිල් ලඳුනේත්ති අමාත්‍යවරයා පහුගිය දවස්වල නම් කිව්වා විදේශ රටවල් ඉන්න හිතවතුන් ඕන්තරම් ඩොලර් එවනවා කියලා. ලැබෙනවද? මොකද වෙන්නේ? ඔව් විදේශ රටවල ඉන්න හිතවතුන් ඩොලර් එවන හින්දා තමයි ඉතිහාසයේ වැඩිම විදේශ ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ ලංකාවට වැඩි වෙලා තියෙන්නේ. ඒක 7000 සීමාවත් පහු කරා ගිය අවුරුද්දේ. ඉතින් ඒක නිසා ඒ ආණ්ඩුවට තියෙන විශ්වාසය ඒ විදේශ ශ්‍රමිකයන් රටට තියෙන කැමැත්ත සහ ඒ අය රටට දක්වන සහයෝගය දීලා තියෙනවා. ඒක සංඛ්‍යාලේඛන වලින් ඔප්පු වෙලා තියෙනවා. සමහර අය කියන 100ට දෙන්න කියලා මේ කරගන්න බැරි නම් මොකද වෙන්නේ?
100ට ඉතින් බැරි හින්දානේ මේ රටවල් 100ලට ඔක්කොටම බැරි වෙච්ච හින්දා තමයි මේ රට තිබුණ මංකොලොත් වෙලා නන්නත්තර වෙලා ගියේ. ඉතින් ඒක නිසා ආයේ මේක මම හිතන්නේ නැහැ කාටවත් හම්බ වෙයි කියලා. ඒ කියන්නේ දිගටම මේ කියන්නේ 2029 අනිවාර්යෙන්ම අනුර ජනාධිපතිතුමාම තමයි. මම හිතන්නේ අනුර ජනාධිපතිතුමා 2029 ජනාධිපති වෙන එක මම හිතන්නේ අපේ රටේ කාටවත් වළක්වන්න බැරි වෙයි. මොකද එතුමා තරම් දක්ෂ නායකයෙක් අපේ රට ගොඩනගන්න පුළුවන් පුද්ගලයෙක් අපිට දශක ගණනකට අහු වෙලා නැහැ. ඉතින් ඒක නිසා මේක 29 දී කිසිම හේතුවක් හින්දා වෙනස් වෙන්නේ නැහැ. අනිතුමා මේ ක්‍රිකට් සම්බන්ධව පොඩි ගැටලුවක් තියෙනවා. අර යම් ගැටලු හින්දා අයින් වෙලා ගිය ක්‍රීඩකයෝ වගේක් ඉන්නවා. ඒගොල්ලෝ ගැන මොකද ඉදිරියට ගන්න තීරණය? යම් ශරීරසෝතාවේ මොකද යෝගතාවයේ පෙන්වන්න බැරි වෙලා අයින් වෙලා ගිය ක්‍රීඩකයෝ දෙන්නේ තුන්දෙනෙක් විතර ඉන්නවා. අයින් වෙලා ගියේ නැහැ. ඒගොල්ලොන්ට කිව්වේ අර යෝගතාවය පෙන්වන්න කියලා. මම හිතන්නේ ඒවා දැන් නිවැරදි කරගෙන ඇති කියලා විශ්වාස කරනවා.